ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. හොඳින් ඇති කියලා. ඉතින් මේ ටිකක් පරක්කු නෙමෙයි හොඳටම පරක්කු වෙච්ච වීඩියෝ එකක්. ඇත්තටම මේක ෂූට් කරේ දෙසැම්බර් වල. හැබැයි ඉතින් අද තමයි අප්ලෝඩ් කරන්න කියන්නේ පෙබරවාරි වල. ඉතින් මේ දෙසැම්බර් ක්‍රිස්මස් එකට කලින් අපි චුට්ටක් shopping කරන්නමත් නෙවෙයි. ඉතින් පොඩ්ඩක් එළියට ගියා. මොකද දෙසැම්බර් කියන්නේ ලස්සන මාසයක් නේ. ඉතින් ලස්සන ඩෙකෝස් තියෙනවා හැමතැනම. ඉතින් මේවා බලලා චුට්ටක් එළියට ගිහින් එන්න තමයි අද දවසේ අපි ගියේ. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. ඉතින් ගොඩක් දවසකින් තමයි මම මේ විදිහට එළියට යන්නේ. ඉතින් ඒ නිසා මට හිතුණා ඒ vlog එකක් විදිහට ඔයගලත් එක්ක මේ ටික share කරගන්න. අපි ඉතින් ගොඩක් දුරකට නෙමෙයි ආවේ මහරගමට. මෙතන නම් ඔයගලන්ට පේනකොටම දන්නවා ඇතිනේ මහරගම පැත්තේ එහෙම ඉන්න කට්ටිය. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ කෝල්පලන්ටකට. ඉතින් යනකොට මේ විදිහට ලස්සනට මං කිව්වා වගේ ක්‍රිස්මස් ඩෙකෝස් එහෙම තින් දාලා තිබුණා. මම මෙතනින් එකක් ගත්තා. දැන් නම් ඒක කොහෙද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපි කිඩ්ස් සෙක්ෂන් එකට ගියා මම. මොකද මගේ යාළුවෙක්ගේ බබෙක්ට චුටි ගිෆ්ට් එකක් ගන්න තිබුණා. ඉතින් එයාටත් ගිෆ්ට් එකක් අරගෙන කිඩ්ස් සෙක්ෂන් එකේ පොඩි වටයක් දැම්මා. ඉතින් මොනවද තියෙන්නේ බලන්න. මේ ඉතින් ඊට පස්සේ ගියේ මට ෆ්‍රොක් එකක් ගන්න. මං ඉතින් වයිට් කලර් ෆ්‍රොක් එකක් තමයි මට ඇත්තටම ගන්න ඕමනා වෙලා තිබුණේ. ඉතින් මේ ෆ්‍රොක් එක ෆිට ඔන් කරලා බැලුවා. ඉතින් තාම නම් චූටි බණ්ඩියක් තමයි තියෙන්නේ. මොකද මේ වෙනකොටත් මට පළවෙනි මාස 3 ඉවරක් නෑ මං හිතන්නේ මට මතක විදිහට. ඉතින් මේ ෆ්‍රොක් එක මම ගත්තා. හැබැයි මේකේ ෆිට ඔන් කරපු සයිස් එක මම XL ෆිට ඔන් කරේ. මම ගත්තේ ලාර්ජ් සයිස් එක. ඉතින් අපි ඒ ටික අරගෙන එළියට ඇවිල්ලා පොඩි ස්නැක් එකක් ගත්තා. මොකද චුට්ටක් බඩගින්න හිටියේ මම. ඉතින් මේ මෙන්න මේක ගත්ත මං කෝල්පලන්ට් එකෙන්. මේක නම් මාර රසයි. හැබැයි මං ආයෙ පාරක් ගන්න යනකොට මේක තිබුණේ නැහැ. ඉතින් ඒ වගේම මම ක්‍රේප් එකක් ගත්තා. මොකද මට ක්‍රේප් එකක් ගන්න පොඩි ක්‍රේවින් එකක් ඇවිල්ලා තිබුණා. ඉතින් මම දැන් මේක මේ රස කර කනවා. හස්බන්ඩ් මං කියනවා මේක මාර රහයි කන්න කියලා. ඉතින් ක්‍රේප් එකක් ගත්තා. මේකත් මං කෑවා. මේ මට කොහොමත් ස්වීට්ස් මේ කන්න ක්‍රේවින්ස් ගොඩක් තිබුණා. ඊට පස්සේ අපි ලේඩි ෂේකට ගියා. ඒත් මට අත්‍යවශ්‍යම දෙයක් ගන්න. ඉතින් ලේඩි ෂේකෙත් මේ විදිහට ඉස්සරහා ඩෙකෝස් දාලා තිබ්බා ක්‍රිස්මස්. කොහොමද අපේ වැඩ ටික කරගෙන ගන්න ඕන දේවලුත් අරගෙන අපි ඉතින් ගෙදර යන ගමන් මේ ලන්ච් එක අරගෙන යන නතර කරා. අපි ලන්ච් එක ගෙදර ගිහිල්ලා ගන්න තමයි හිතාගෙන. ඉතින් මේ හස්බන්ඩ් ගියා ලන්ච් එකට මොන හරි අරගෙන එන්න. මොකද මට තාම එළියට ගිහිල්ලා කෑම ගන්න බෑ. මොකද මේ ඒ තැන්වල ඒ කෑම වල ගඳ සුවඳත් එක්ක මට වෙලාවකට වොමිට් වෙන්න එනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා ගෙදර අරන් ගිහිල්ලා මොන හරි කන්න මේ ලන්ච් එක අරගෙන යන් කියලා. ඉතින් මේ විදිහට තමයි අද දවස් ඉවර වුණේ.